ඔය ඇත්තටම අදිරුදුර පීඩන තියෙන ලෙඩ ගොඩාක් ආවහම ගොඩාක් අයගේ වකුගඩු රෝග තමයි මේකෙන් ප්‍රධානම තැනටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දීර්ඝ කාලීනව අදිරුදුර පීඩනය තියෙන කෙනාගේ අනිවාර්යෙන් වකුගඩු වලට හානි සිද්ධ වෙනවා. ඒ නිසා ගොඩක්ම අවබෝධයක් ඇති කරගන්න ඕන. නිතරම ප්‍රෙෂර් එක තියෙන පුද්ගලයා තමන්ගේ වකුගඩු අක්මා හදවත් ඕවා ගැන උපරිම අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ සමහර අය මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. ලෙඩේට මොකක් හරි බෙහෙතක් පාවිච්චි කරනවා. මගේ ක්‍රමය නම් මම රෝගේ නිදාණය හොයාගෙන තමයි ප්‍රතිකාර කරන්නේ. ඇයි එයාට අදිරුදුර පීඩනය හැදෙන්න හේතුව? අක්මාවේ පැටිලිව තියෙනවා නම් ග්‍රේඩ් 1 2 3 වෙනකොට එයාට අදිරුදුර පීඩනය එන අවස්ථාවල් බොහෝ වැඩි. එතකොට තව කොලෙස්ටරෝල් මට්ටම ගොඩාක් ඉහළ යනකොටත් එහෙම වෙනවා. එතකොට ඒ රෝගේ නිදාණය හොයාගෙන රෝගය සුව කළොත් එයාට ඒකෙන් සදාකාලිකම ගැලවිලා කිසිම බෙහෙතක් පාවිච්චි නොකර ජීවත් වෙන්න පුළුවන්. තව සමහර කොටසක් අපේ රටේ ඉන්නවා රැට කෝපි බොන අය ඉන්නවා. නිතර කෝපි බොනවා ආහාරයක් හා සමානවම කෝපි බොනවා. කෝපි බීලා අංශභාගය හැදිච්ච ලෙඩු දැනටත් මංගාවට 5-6 දෙනෙක් එනවා. ඒ කියන්නේ මේක ඉතාමත්ම අගුණදායකයි රුධිර පීඩනය තියෙන කෙනාට. නැති කෙනෙක් වුණත් මේක නිතර පාවිච්චි කළොත් මෙයාට රුධිර පීඩනය හැදෙන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක නිසා ගොඩාක් අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ වගේම අඩු ලෙස ලුණු කන්නත්, කෝපි නොබී ඉන්නත්, ඒ වගේම රෝගය හැදුන ගමන් ඒක හැදුණු ක්‍රමය හොයාගෙන ඒකට ප්‍රතිකාර කිරීමනොත් ඒකෙන් සුවයක් ලබන්න පුළුවනි.